ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අද එකතු වෙලා ඉන්නේ ඔයාලා තමියයිසල් ගේමින් channel එකත්. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ driving simulator ශ්‍රී ලංකාවේ අලුතෙන් අප්ඩේට් එකක් ආවා. ඉතින් මට මේ අප්ඩේට් එක ගැන ඔයාලා කියන්න බැරි වුණා. ඉතින් අද තමයි වීඩියෝ එකක් කරන්න පුළුවන් වුණේ. ඉතින් මම මේ කලින් වීඩියෝ කරගත්තට ඔයාලට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් අපි බලමු මේ ලොකුවට නම් මේකේ බස් එකේ අප්ඩේට් එකක් වෙලා නැහැ. ඉතින් අපි ගිහිල්ලා බලමු ඇඩ් වෙලා තියෙන්නේ මොනවද කියලා. ඉතින් මේකේ අලුතෙන් මැප්ස් ටිකක් එහෙම අප්ඩේට් වෙලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න බ්‍රයිට්නස් ටිකක් කරමු. හරි. ඉතින් අපි දැන් ප්ලේ කරලා බලමු පොඩ්ඩක් කොයි වගේද කියලා. මේකේ ලොකුවට නම් මේ ලොකු කම් ගොඩක් වෙලා නැහැ. මේකේ පොඩ්ඩක් ග්‍රැෆික්ස් සිස්ටම් එකේම අලුත් වෙලා තිනවා. අලුතෙන් වාහන සිස්ටම් එකක් එහෙම ඇවිල්ලා තිනවා. අය මොනරාගල සිටි එක ඇඩ් වෙලා තියෙනවා. ටුවර් මොඩ් එකේ නම් මොකුත් ඇඩ් වෙලා නැහැ. රොටේටඩ් මොඩ් එකේ තමයි එකක් ඇඩ් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට ලෝඩ් කරලා මොනරාගල ටවුන් එකේ යන්. ඉතින් බස් එකේ කිව්වොත් අලුතෙන් මියුසික් ප්ලේ එකක් එහෙම ඇඩ් වෙලා තිනවා. ඒක සුපිරි. අතල්ලකේ සින්දුවක් එහෙම දාගෙන යන්න පුළුවන්. දැන් මේ සෙට් එක නගිනවා. ඔයාලට පේනවා ඇති. සෙට් එක නැගගත්තට පස්සේ මචං මේ මොනරාගල් පවර් පට්ට ලස්සනයි. බස් එකේ තව වෙනස්කම් අලුතෙන් ග්‍රැෆික්ස් සිස්ටම් එකක් ඇඩ් කරලා තිබ්බා. ඇත්තටම ඒක හරි. ඔයාලට පේන විතර උඩ තියෙනවා මේ දාන ප්ලස් අයිකන් එක නෝ සෝං සිලෙක්ටඩ් කියලා. ඉතින් මේ වගේ සෝං එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් ඔය සෝං එක සිලෙක්ට් කරනවා. ඒ වුණාට ඔයාලට සෝං එක ඇයෙන එකක් නැහැ. ඉතින් මං සිලෙක්ට් කරන සෝං එක ඔයාලට ඇහෙන්නේ නැහැ. මොකද මම මේ සෝං එක සිලෙක්ට් කරාට මම මේ ක්ලිප් එක අන්මියුට් කරලා අලුතෙන් රෙකෝඩින් එකක් තමයි දාන්නේ. ඉතින් ඒ හින්දා ඇහෙන්නේ නැහැ සින්දුව. ඉතින් අවුලක් නැහැ. ඔයාලා ගේම් එක ගහලා බලන්න. ඉතින් ඔයාලා අප්ඩේට් එක දුන්නේ නැත්තම් ඔයාලා ගිහිල්ලා ඉතින් මේකට සින්දු ඇඩ් කරගන්නේ මෙන්න මේ උඩ තියෙනවා ඉතින් බිෆෝර්ස් කියලා. ඒක ඔබපුවාම ඒක ඔයාලා ෆයිල් මැනේජ්මන්ට් එකට යනවා. ඒ ෆයිල් මැනේජ්මන්ට් එකට ගියාට පස්සේ ඒකේ තියෙනවා ඔයාලගේ සින්දු ෆයිල් එකට ගිහලා සින්දු ෆයිල් එක මේ යූස් ෆයිල් ෆෝල්ඩර් කරගන්න තියෙනවා. ඉතින් අපි මොනරාගල් සිටි එකේ යන්. ඉතින් මොනරාගල් සිටි එකේ ඉතින් කියන්නේ මචං මේකේ හැම එකකම දැන් සාමාන්‍යයෙන් ලස්සන පොඩි තැන් එකතු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත් ස්ථාන වගේ දේවල් එකතු වෙලා තියෙනවා. ඒ හින්දා පට්ට ලස්සනයි. ඉතින් අපි යංගෝ ඉස්සරහට මම පෙන්නන්නම්. ඉතින් මේකේ මචං ඇත්තටම මාරම ලස්සනයි. මේ දෙපැත්තට මොනවද ගිහිල්ලා තියෙනවා. ඉතින් මේකේ දැන් අර බස් ටික එහෙම හිමීට යන්නේ ලොට යන්නේ පට්ට හයියෙන් යනවා. ඉතින් මේ වාහනත් වැඩි වෙලා තියෙනවා. බයික් තියෙනවා, කැබ් තියෙනවා, වෑන් එක තිබ්බා, බස් එකට බෆර් එකක් එඩ් වෙලා තියෙනවා. මේ හරහාට ගිහිල්ලා තියෙන මොනවද කියන්නේ මම දන්නේ නැහැ හරියටම ඇත්තටම. ඉතින් අපි මෙතන යමු. බස් එකක් එනවා වල වෙන ඉතින් ප්‍රයිවට් බස් එකක්. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අංගරෙන් CTB එකක් යනවා වෙනවා. ඉතින් මේ පැත්තේ නම් ලොකුවට ගන්න ඕහෝ මට උඩ වෙනවා. තව පොඩ්ඩින් හැප්පෙනවා. ඉතින් වල වෙන කැබ් එකක් ඇඩ් වෙලා තියෙනවා. ඉතින් මම ඉතින් ඉස්සර කරන්න ෂෝට් කට් එකෙන් යන්නම් කියලා හැදුවේ. ෂෝට් කට් එකෙන් යන්නද මේ බස් එක පොඩ්ඩක් පෙන්නන්න එන්න කියලා හිතන ඕහෝ මට උඩු නූලෙන් පේරුණා. දැන් අර තැලෙන්නේ නැහැ බස් එක ඇත්තටම. يعني ඉස්සර නම් තැලුණානේ දැන් නම් තැලෙන්නේ නැහැ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි වේගෙන් ගාමු මචං. පොඩි කරදරයක් සිද්ධ වුණා මචං සුද්දා. ඉතින් මොනවා කරන්නද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට පේන ජෙට් එක වගේ තමයි මම යන්නේ. හොම්මට හුඩ පටස්. යකෝ මම මේ කැලේ යන්නේ මූන් එක බෑවා. වීල් ඇඩ් වෙලා තියෙනවා කියලා කියන්න බැරි වුණානේ. ඉතින් තිබ්බ ටික තියෙනවා. තව අලුතෙන් වීල් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම වාහන හිමින් යන්නේ හයියෙන් යනවා. බයික් එකක් දැක්කද ගියා. ඉතින්නේ ඌට අම්මට හුඩු වැදුනා වෙදිල්ලක් මචං. දැන් බස් එක කුඩුවා. හුට්ටා මේ මූ පහක බල මං එන්නේ නෑ දැන්. මිදපන් මොම් බලපන්. මූ චුට්ට වෙලාවක් යද්දී අතු දාගෙන දැන් අපේ බස් එක තැලෙන්නේ නෑ. මූන්ගේ බස් එකේ මූන්ගේ වාහනේ කල්ලා යනවා. ඕම් බලපන් දැන් අතුරු දහන් වෙනවා. පුස් ගාලා අතුරු දහන් වෙනවා ටික වෙලාවකින් සාක බොම් දැක්කනේ. තව කැබ් කාරයෙක් ඇවිල්ලා හැප්පුණා. ඌත් කුඩු. ඉතින් බස් කාරයොත් එනවා. CTB කාරයොත් එනවා. ඉතින් අපි යංකෝ බලන්න මේ හරහාට ගිහිල්ලා තියෙන්නේ නම් මොනවද කියලා මම තාම දන්නේ නැහැ. ට්‍රැක් පයින්නවා මොනවද දන්නෙත් නැහැ. රෙද්දම දන්නෙත් නැහැ. අම්මට සිටි සුපිරි බස්
අම්මට සිරුවන් සිටිබයක් කියෙන ඔන්න බලගනින් මම නැවැත්තුවා අම්මට උඩු වැදුනනි උත්තිනකි උත් ඇවිල්ල හැප්පුනානි බස්සක ඇවිල් හැප්පුනානි ආමේතින් කැබ්බෑ ඔන්න වෑන්නෙකු පිරිවසය තාම අපි අර ලස්සන පාරටාවනේ ලස්සන පාටාවට අස්සේ මට කියන්න දේවල් ගොඩාක් තියෙනවා ඉතින් ලස්සන පාරට යනකම් යමන් කොයනම් ඉතින් ජෙට් එන්ජින් ලයිසන් හොලා ඉතින් මන් දෙන්න සින්දුව ප්ලේ කරගෙන යන්නේ ඔයාලට ඇහෙන්නේ උනාට ඉතින් සින්දු ප්ලේ කරන්න අද ප්ලස් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට සින්දු ප්ලේ කරන්න පුළුවන් මට උඩු උට්ටා හරි හරි කන්දක් ඇදලෝ නොගුරි පොහු කරලෝ මෙන්න මේගේ සුපිරිම පොට් එක කම්බුණා උඩින් යනවනේ තපොඩ්ඩෙන් බසක පෙරලෙනවා ඉතින් මෙන්න මේ වගේ යන්න තමයි තියෙන ඔන්න ප්‍රෙන්ස් අර පාර්ට ලාං වුණා ඉතින් මචං ඩ්‍රයිවිං සිමියුලේටර් ශ්‍රී ලංකා එකේ මට නම් කලින්ම ග්‍රැෆික් වගේම මාර්ම ලස්සනට තිබ්බ පරිසරයක් තිබ්බේ සිරිපාදේ ගැන සිරිපාදට යන පාර තමා හැබැයි දැම් ෆ්‍රෙන්ඩ්ස් මට නං ඉතින් මෙන්න මේ මොනරාගල පාර තමා ඉතින් පට්ටම ලස්සනයි මේක ඇත්තනක පට්ටම ග්‍රැෆික් සිිස්ටම්මයක් කාදල තිනව සුපිරිම පාරක් හෝන්න නම්මන ඒ කිසි පස්සෙක වැඩි ලොකු වෙනස්කම් කරලා නෑ ඉතින් ඩ්‍රයින් සිමිලේටස් ලයිස් ඉස්සරහටත් දීසිකම්ස් ලයික්මට පස්සෙත් මනම් නාරය අප්ඩේට්ටක් දුන්නොත් මංවාලට දාන්නම් දැන්න වීඩියෝ ඉක්මනින්ම දාන්න පුළොම මොද කිසි ප්‍රශ්නයක් නෑ මට ඉදවසල් පොඩ්ඩක් බිසි වුනාමම එහින්ද තම බැරිුණේ ති මේ පාර පොඩ්ඩක් ඇද අයිසින එක පොඩ්ඩ කර ඒ ඩීසිගේම්ස්ල අපිට මේ කැනෙ පොඩ්ඩක් කර ගැටි ටයිප් එක අරන්දන්න තම මං හිතන්නේ කැනර පොඩ්ඩක් ශ්‍රී ලංකාවේ සාමාන්‍යෙන් පාරවල් හොඳට නෑනඉතින් අර ඔස්ට්‍රලියාව චයින කොරිය වගේ වගේ නෑන ඉතින් පොඩ්ඩකං සීන් ටයිප් ලංකා ටයිප්කට එන්ට තම මංහිතන විජිට හදරති මෙතින් ප්‍රයිවට් බස්සයක් මේ පස්සෙ පාර ඉස්සර කරටයක් අමාරු හැමතැන වංගු වගේ තියෙනවන ඉතින් එහිද ඉස්සරකාන්ටයක් අමාරු ඉතින් මේ විදිහට තමයි ෆ්‍රෙන්ඩ්ස් යන්න තියුන්නේ ඔයාල ප්ලේ කල බලන්න ඔයාල මේ දාගත්ත නැත්තම් මං ආයත් කියනම් ප්ලේස්ටෝ එකට ගිල්ලා එනේබල් කෙල්ලා කැන පලේස්ටෝ එකට ගියාට පස්සේ ඔයාල අප්ඩේට් දුන්නත්තම් එනේබල් කරන්නයි එනේබල් දීලා අප්ඩේට් කලවෙන අප්ඩේට් කර දෙන්න ඉතින් එහෙනම් පන්ස් මොකතුව මෙතදීන් අඩිම මෙතැන්නන ඇවිලන අම්මටති ටෙම්පල් එකක්බක් අඩු පන්සල නවත්තල යමන් බලන් පොඩ්ඩ නවත්තල යමන් බලන් හෙඩ්ඩෙක්කුත් ගහල හෙඩ්ඩ ඇත් ඔෆ් කල් යම් බලන් මගේ වන්ඩිය පෙන්න්නල් ෆ්‍රෙන්ඩ්ස් මෙතින මයි වන්ඩී ෆ්‍රෙන්ඩ්ස් එනම් ඉතින ටෙම්පල්ලයක් බන්ධ කරන්න නෑමම තින් අදට වීඩියෝ කරයි කියල්ලෙන්නම් ෆ්‍රෙන්ඩ්ස් අමසගේ දිං ඉල්ලෙන්නම් අදට විඩියෝ කරයි අමසල්ගේම චැනල් සස්ක්‍රයිප් කල ලයි කල්ලා බෙල් අයිකන එක ඕල් දාලතියගන්න තුට මං වීඩියෝ කදා පවමලට බලට පුළුවන් ඉතින් ඉක්මනින් මාල්ට අයත් අප්ඩේට් එකක් පවම් අප්ඩේට්ටගනකං අදට ගිහිල්ල එන්නම් අපි ගියා එනම් සගෝ මෙතින් මයි වන්ඩී ප්‍රයිවට් බස්ස එන කොම්ඩෝ අපි යඩවූ ටඩඩනෝනෝ ඩෝඩෝ පිය සස්ක්‍රප් කන්න